Okay, you are welcome to my class. ඉංග්‍රීසි වලට මිනිත්තු 20ක්. ඉංග්‍රීසි වලට මිනිත්තු 20ක්. Okay, let us start. අපි ආරම්භ කරමු. Nona, I drink. මොනවා? I drink. බොනවා. මොනවද බොන්නේ? Nona, I drink වතුර. I drink වතුර. අයියෝ මහත්තයා, I drink වතුර නෙමෙයි. I drink water. I drink water. හරි ඉතින් මම දන්නේ නැහැ වතුර වලට water කියනවා කියලා. හරි දැන් දන්නවනේ. වතුර වලට කියන්නේ water. එහෙනම් I drink water. Okay. ගිය සතියේ අපි පටන් ගත්තේ වචනකින් ඉංග්‍රීසි කතා කරන්න. ඊළඟට අපි වචන දෙකක් එකතු කරා. ඊගාවට වචන තුනක් එකතු කරා. අපි උට්ටක් මතක් කරමු. මේ white board එක දිහා බලන්න. ඒ වචන වලින් කීපයක් මෙතන ලියලා තියෙනවා. මෙන්න මේ පැත්තේ. I, මම, we, අපි, you, ඔයා, they, ඔවුන්, she, ඇය, he, ඔහු, it, ඌ. මෙන්න මේ වචන ටිකත් එක්ක තමයි අපි කතා කරේ කරන දේවල් පහක් අරගෙන. අපි ඉස්සලාම ගත්තා go කියන එක. go. එතකොට I go. මම යනවා. We go. අපි යනවා. You go. ඔයා යනවා. They go. ඔවුන් යනවා. She goes. මම කව S අකුරක් ගන්න. S ශබ්ද කරන්න. එතකොට she goes. He goes. It goes. ඔය විදිහට තමයි අපි ගිය සතියේ කතා කරේ වචන පහක්. ඒ වචන පහ නැවත මතක් කරමු. go යනවා, come එනවා, drink බොනවා, eat කනවා, cook උයනවා. මේ වචන පහ තමයි අපි ගිය සතියේ කතා කරේ. එතකොට ඊළඟට අපි වචන තුනක් එක්ක සම්බන්ධ කරා. I go home. මම යනවා ගෙදර. මෙහෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. I home go. අහගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා. එහෙම කිව්වත් ගැටලුවක් නැහැ. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න හින්දා. අහගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා. I home go. මම ගෙදර යනවා. හැබැයි නියම විදිය ව්‍යාකරණානුකූලව I go home. දෙවණියට දාන්න කරන දේ. එතකොට I go home. You go home. She goes home. She goes home. මේක ලියනවා. She goes. go කියනකොට S අකුරක් දානකොට E අකුරකුත් එක්ක එකතු කරන්න මේ ඉංග්‍රීසි ලියන්න පුරුදු වෙන අයට තමයි මේක කියන්නේ. go O අකුරෙන් අවසාන වෙන ක්‍රියාපදයකට ක්‍රියාපදයක් ඒක වචන කරන්න ඕන නම් E අකුරයි S අකුරයි දෙකම එකතු කරන්න. එතකොට he goes home. He goes home. එතකොට he කියන එකත් අපිට ලියන්න පුළුවන්. He goes home. මේ විදිහට එක්කෙනෙක් එක්ක දානවා නම් ක්‍රියාපදයක් verb එකක් එකට E සහ S එකතු කරන්න. It කියන එකත් එක්ක goes. Nimal goes home. Kamala goes home. ඒ විදිහට ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ අනිත් ක්‍රියාපද ටික මේ තියෙන අතීත කාලේ ටික මම අද උගන්වන පාඩම. එතකොට eat කියන එකත් ඒ විදිහටම දාන්න පුළුවන්. I eat rice. I drink water. අර මහත්තයාට වැරදුන තැන. I drink water. I drink milk.
එතකොට she කියලා දැම්මොත් she drinks milk. he කියලා දැම්මොත් he drinks milk. එතකොට he eats rice. ඔහු කනවා බත්. he eats rice. ඒ විදිහට අපි එක්කෙනෙක් එක්ක ක්‍රියාපදයක් දානකොට මතක තියාගන්න s සද්දයක් දාන්න. මේක හොඳටම ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව පාසලක ඉගෙන ගන්න ළමයින්ට ඉතා වැදගත්. o අකුරෙන් අවසාන වෙනවා නම් e අකුරයි s අකුරයි දෙකම එකතු කරන්න ක්‍රියාපදය වර්තමාන කාලයේ දැන් කරන දෙයකට ක්‍රියාපදයට e සහ s එකතු කරන්න. සාමාන්‍ය ක්‍රියාපදයකට නම් s විතරක් එකතු කරපුවාම ඇති. මේ o අකුරෙන් අවසාන වෙනවා නම් e සහ s එකතු කරන්න. තව es එකතු කරන ක්‍රියාපද ගොඩක් වර්ග තියෙනවා. අපි ඉස්සරහට ඒවා එකින් එක කතා කරනවා. ඔය විදිහට අපි ගිය සතියේ කතා කරේ වර්තමාන කාල ක්‍රියාපද හා නාමපදයක් එකතු කරගන්න හැටි. එහෙම නැත්නම් කරන කෙනෙක් සහ කරන දේවල් ගිය සතියේ අපි එකතු කරා වර්තමාන කාලේ දැන් කරන දේවල්. I go මම යනවා දැන්. I eat මම කනවා. එතකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා කනවා කියලා. I drink water මම බොනවා වතුර. I water drink කිව්වොත් කියන දේ තේරෙනවා. හරිද? කියන දේ තේරෙනවා. හැබැයි ව්‍යාකරණානුකූලව නිවැරදි විදිහට අපි කියන්නේ I drink water දෙවනියට කරන දේ දාන්න. එහෙමනම් අපි අද කතා කරනවා ඒකේ තවත් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අතීත කාලේ කරලා ඉවර දේවල්. කරලා ඉවර දේවල්. දැන් go කියන්නේ go යනවා. ඒකේ past form එක අතීත කාලය went ගියා. go යනවා went ගියා. ඊළඟට drink බොනවා. drank බිව්වා. drank. ඊගාවට cook උයනවා. cooked නැත්නම් cooked කියලා શબ્ද කරනවා. cooked මේක ලියවුනහම cooked කියලා එන්නේ. cook ඉව්වා. ඊළඟට come එනවා. ඒකේ past form එක අතීත කාලේ came ආවා. ඊගාවට කනවට අපි කිව්වා eat කියලා. ඒකේ අතීත කාලය ate කෑවා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ ක්‍රියාපද ටිකත් එක්ක නාමපදයක් එකතු කරගන්නේ කොහොමද? මේ verb එකක් එක්ක මේවා ක්‍රියාපද වලට කියනවා verbs කියලා. මේ verbs එකක් එක්ක noun එකක් එකතු කරගන්නේ කොහොමද? අර එදා ඉගෙනගත්තු විදිහමයි. කිසිම වෙනසක් නැහැ. ඔයාලට කියන්න පුළුවන් I මම went ගියා. I went මම ගියා. ඊගවට I drank මම බිව්වා. you went ඔයා ගියා. they went ඔවුන් ගියා. she went ඇය ගියා. he went ඔහු ගියා. it went ඌ ගියා. කමල් went කමල් ගියා. නයනා went නයනා ගියා. ඒ විදිහට ඕනෑම නාමපදයක් එක්ක මේ ක්‍රියාපද දාන්න පුළුවන්. මෙන්න මේ වගේ නාමපදත් සහ ඔබේ නම් සත්තුන්ගේ නම් ඕන දෙයක් එක්ක මේ ක්‍රියාපද දාන්න පුළුවන්. පන තියෙන නාමපදත් එක්ක. එතකොට it ate ඌ කෑවා. එතකොට පළවෙනියට noun එක first you take the noun then you take the verb. first noun second verb. මේක අපි කියනවා මෙන්න මෙහෙම. S V O කියලා. මේක පස්සේ මම පැහැදිලි කරනවා. S subject ඒ කියන්නේ නාමපදයේ මේ ක්‍රියාව කරන එක්කෙනා. verb
ක්‍රියාපදය එයා කරන ක්‍රියාව ඕ කියන්නේ ඔබ්ජෙක්ට් එයාගේ ක්‍රියාවට යටත් වෙන්නේ මොකක්ද කියන එක SVO ඉංග්‍රීසි ලියන්න පුරුදු වෙන අය විශේෂයෙන් පාසල් ළමයි මේක හොඳින් ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගන්න අවශ්‍ය අය මේක හොඳට මතක තියාගන්න SVO කියන මෙන්න මේ අකුරු තුන මේක අපි ඉස්සරහට ගොඩක් කතා කරනවා එතකොට අපි මේ සරලව කතා කරේ වාක්‍ය දෙකකින් I went මම ගියා I ate මම කෑවා අපි තව වචනයක් දාමු මේක තව වර්ඩ් එකක් එකතු කරමු I ate මොනවද කෑවේ rice I ate rice මම කෑවා බත් ළඟට we drank water අපි බිව්වා වතුර next they cooked rice ඔවුන් ඉව්වා බත් she came home ඇය ගෙදර ආවා ගෙදර he ate rice ඔහු කෑවා බත් it ate bananas ඌ කෑවා bananas කියන්නේ කෙසෙල් එතකොට ඌ කෑවා කෙසෙල් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් සරල වාක්‍යයක් අතීත කාලයෙන් ගොඩනගන්න කරලා ඉවර දේවල් සම්බන්ධ. ඒකට කියනවා past කියලා. අතීතයට කියනවා past form කියලා කියනවා. නැත්නම් past tense කියන්නත් පුළුවන්. කොහොම හරි past කියන්නේ අතීතය. හොඳයි. අපි බලමු වාක්‍යයක් හදන්න පුළුවන්ද කියලා. ඔයාලා උත්සාහ කරන්න. මම පාන් කෑවා. එතකොට මම පාන් කෑවා. වචන තුනයි. මම පාන් කෑවා. Only 3 words. There are only 3 words. වචන තුනක් විතරයි තියෙන්නේ. එතකොට let us try. අපි උත්සාහ කරමු to build this sentence. මේ වාක්‍ය ගොඩනගන්න. To build this sentence. මම I පාන් bread BREAD I bread කෑවා ate I bread ate මේ තියෙන්නේ සිංහල ක්‍රමය සිංහල පැටර්න් එක ඉංග්‍රීසි වලට මෙන්න මේ දෙක මාරු වෙන්න ඕන මේ ඔබ්ජෙක්ට් එකයි verb එකයි කර්මපදයයි ක්‍රියාපදයයි මාරු වෙන්න ඕන හැම වෙලේම කරන දේ මෙතන මෙහෙම කතා කරනකොට I bread eat කියවට ප්‍රශ්නයක් නැහැ තේරෙනවා. හැබැයි ව්‍යාකරණ අනුකූලව grammatically it is wrong. ඔයාලා grammatically ම ඉගෙන ගන්න ඕන නම් මෙහෙම ලියන්න. I ate bread. මෙන්න verb එක මෙතෙන්ට ආවා. මේක මෙතෙන්ට ආවා. ඔන්න ඔය විදිහට තමයි අපි අතීත කාල වාක්‍ය හදන්නේ. वर्तमान काल वडा चूटी වෙනසක් තියෙනවා वर्तमान කාලේ අපි ගොම she he it නිමල් කමල් සමන් dog ඒ වගේ තනි ඒකවචන නාම පද singular nouns එක්ක ඒකවචන නාම පද වලට කියනවා singular nouns කියලා singular nouns එක්ක මේ verb එක මේ verb නෙමෙයි මේ අතීත කාලේ वर्तमान කාල ක්‍රියාපදයක් දානකොට s අකුරක් සද්ද කරන්න කියලා අපි ඉස්සරහට කතා කරනවා මේ s දාන්නේ මොන වගේ verbs වලටද කියලා. එහෙමනම් ඔයාලා උත්සාහ කරන්න මේ වගේ සරල වාක්‍ය හදන්න අතීත කාලෙන් කරලා ඉවර වෙච්ච දේවල්. මම මේ වචන පහ තමයි පාඩම් 4ක් වෙනකල් කතා කරන්නේ ඔබට ඉංග්‍රීසි යම් කිසි ලේසි මට්ටමකට එනකල්. මේ වචන පහයි මේ ටිකයි තමයි කතා කරන්නේ පාඩම් 4ක් වෙනකල්. ඒතර මේ අපේ අද දෙවනි පාඩම. තව පාඩම් දෙකක් ඇතුළත මේ වචන පහ විතරයි ගන්න ක්‍රියාපද. ඊට පස්සේ අපි වෙනස් කරනවා.
Okay. එහෙනම් so you try. ඔයාලත් උත්සාහ කරන්න. You try to make simple sentence. Verbs and nouns. වාක්‍ය ටික ලියලා පුරුදු වෙන්න. මේ වචන කටපාඩම් කරගන්න. මම ඔයාලට තව ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ රහසක් කියන්නම්. ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමේ රහසක් තියෙනවා. තමන්ගේ නොවන වෙනත් කෙනෙකුගේ භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඔයාලා දවසකට වචන 3ක් හුරු වෙන්න. ඒ භාෂාවේ දවසකට වචන 3යි. ඊට වඩා ඕනේ නැහැ. දවසකට වචන 3ක් ඊට වඩා පුළුවන් නම් හොඳයි. එතකොට ඔයාලා කන්ටිනියු කරන්න මේක ඩේලි දිනපතා කන්ටිනියු කරගෙන යන්න දිනපතාම කරගෙන යන්න නිතරම. එතකොට මාසයක් යනකොට ඔයාලට වචන 90ක් පාඩම් කරන්න පුළුවන්. මාසයක් යනකොට වචන 90යි. දවසකට වචන 3 ගානේ මාසයකට වචන 90ක් නම් ඔයාලට මාස 5ක් යනකොට වචන 450ක් පාඩම් වෙනවා. මේක තාම සරල දෙයක්. ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එහෙමයි මම. මට ගුරුවරයෙක් නෑ. I have no a teacher. My teacher is mine. I am my teacher. There are no teachers for me. Okay? Then you can do it by yourself. ඔයාලට මේක කරගන්න පුළුවන්. මෙතන මම ඔයාලට උදව් කරනවා. ඔයාලට තියෙන්නේ මේ දෙන වචන ටික පාඩම් කරලා සරල වාක්‍ය හදන්න. එතකොට පියවරෙන් පියවර අපි ඉස්සරහට ගියාම අපිට නොදැනුවත්වම ඉංග්‍රීසි පුළුවන් වෙනවා. Okay, එහෙනම් අදට ඇති it is enough for today. You try ඔයාලා උත්සාහ කරන්න. noun එකක් ගන්න, verb එකක් ගන්න. ගිය සතියේ පාඩමේ ඇතුලේ තියෙනවා තව ඉස්සරහට දාන්න ඕන වචන home, rice, water ඒ වගේ වචන තියෙනවා. ඒවත් අරගෙන ඔයාලා වාක්‍ය හදන්න. You make sentence. Okay? Goodbye all of you. Thank you very much.